හායි ඉතින් අද මට හම්බුණ අපේ මේ මංකර පේලල් පේප එක ෆිසික්ස් පේප එක 2018 MCQ එක ඒක මේ තිබ්බ සමහර ප්‍රශ්න වගේයක් මම පර්සනලි කරේ කියන්නේ කෙටි ක්‍රම භාවිතා කරේ කියන්නේ ගාන වුණත් එහෙම 100%ම අවබෝධ කරගන්න ඕනෙත් නැහැ වගේ MCQs කරන්න. ඉතින් ඒ වලින් සමහර ට්‍රික්ස් වගේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේ ප්‍රශ්න බලන්නකෝ. මේක තමයි 41 වෙනි ප්‍රශ්නේ. සෝ මේක තියෙන මෙහෙම රූපයක වතුර දාලා තියෙනවා බ්ලා 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 මෙහෙම ආරයාරු දිගෙල්ලු ඔහොම මේ වගේ භාජනයක් තියෙනවා. ඒකේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයත් සමග මේ වතුර කඳ ප්‍රසාරණය වෙන උස කොයි වගේද මේ ප්‍රස්ථාරයක දැක්වෙන්නේ කියලා කියන්න. ඉතින් දැන් බැලුව බැලමටම මං හිතුවා හරිද ප්‍රසාරණය වෙද්දී සාමාන්‍යයෙන් ඉහළ නගින්න ඕනා. ඒත් මේ මොකක්ද මේ පල්ලහැ ඇයි මේ පහළ ගිහිල්ලා තියෙන්නේ. මට එක පාරම් ප්‍රශ්න පත්තරේ ගාන ගියදි මට ඔලුවට ආවේ නැහැ. මම බැලුවා ඉතින් උත්තර තුනකම මෙහෙම පල්ලහැට ගිහිල්ලා තියෙනවා නම් මේක සමහරවිට මොකක් හරි හේතුවක් ඇති. එතකොට තමයි මතක් වුණේ අඩේ ජලයේ තියෙනවානේ අනියම් ප්‍රසාරණය කියලා දෙයක්. ජලයේ මේ විශිෂ්ට ගුප්ත තාපය දෙක. එතකොට ජලය සෙල්සියස් අංශක 4 වෙනකන් තියෙනවා අනියම් ප්‍රසාරණය කියලා දෙයක්. අන්න ඒක හින්දා තමයි එහෙනම් මේ පල්ලහැට බහින්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ජල මේක පටන් ගන්නේ සෙල්සියස් අංශක 0 හින්දා අනිවාර්යයෙන්ම 4 වෙනකන් පල්ලහැට එන වක්‍රය තමයි තියෙන්න ඕනේ. එහෙනම් පළවෙනි දෙක අපිට උත්තරෙන් අයින් කරන්න පුළුවන්. එහෙනම් ඉතුරු වෙන්නේ 1යි මේ 3යි 4යි 5යි කියන උත්තර තුන විතරයි. ඊට පස්සේ බලන්න ඕන අපි මේන්ලි මෙන්න මේ පොයින්ට් එක. කියන්නේ මෙතන මේ L උස යද්දි මෙන්න මෙතන නම් මේ L උසක් දක්වා යද්දි ඔයගොල්ලන්ට තේරෙනවා මේ අරේ අරය අඩු වෙනවා ටික ටික. අරය අඩු වෙනවා නම් කොහොමත් මේ ප්‍රසාරණය රේඛීය ප්‍රසාරණයක් වෙන්න බෑ. මොකද අරය අඩු වෙන්න ප්‍රසාරණය එන්න වැඩි වෙන්න ඕනේ. අරය මේ එකම පරිමාණ ප්‍රසාරණයෙන් තියෙන. එතකොට අරය අඩු වෙනවා කියන්නේ යන උස වැඩි වෙනවා. පරිමාව නියතයක් වෙන්න ඕනේ හින්දා. ඒකින්ද කවදාවත් මෙහෙම තනීරක් තියෙන්න බෑ. ඉතින් මේ ඉතුරු වුණ තුනෙන් දෙකකම තියෙන තනීර. ඉතින් කෙලින්ම අපිට උත්තරය ගන්න පුළුවන් උත්තරය 4 කියලා. ඉතින් ඒ තිබ්බේ 41 වෙනි ප්‍රශ්නේ. ඒක කියවන්න යන වෙලාවයි උත්තර ටික දිහා බලන්න යන වෙලාවයි තමයි ඇත්තටම යන්නේ. ඕක ඇත්තටම කිව්වොත් අපිට විනාඩියක්වත් හරියට යන්නේ නැහැ මේ ප්‍රශ්නෙට නම් උත්තරයක් දෙන්න. ඉතින් ඇත්තටම මෙතනදී අපි දැනගන්න ඕන ජලය අනියම් ප්‍රසාරණය කියලා දෙයක් තියෙනවා කියන එක විතරයි. එතකොට ඒකේ පරිමාණ ප්‍රසාරණයකදී ආරය අඩු වෙන්න යන උස වැඩි වෙනවා කියන එක පොඩි කෙනෙක්ට උනත් තේරෙනවා. ඉතින් ඔය වගේ එකක් 41 වෙනි ප්‍රශ්නෙට දාලා තියෙන එක කොච්චරනම් ලකීද. ඊළඟට බලමු 49 වෙනි ප්‍රශ්නේ. 49 වෙනි ප්‍රශ්නෙන්ද පොඩ්ඩක් විතර හිතලා කරන්න දෙයක් ඇති නේද? බලමුකෝ. ඉතින් මේක තමයි 49 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ තියෙන මාර්ගයක මෙහෙම කාර් එකක් යනවා. එතකොට මැග්නටික් ෆීල්ඩ් එක මොකද්ද මන් දන්නේ කියන බල. රූපේ පෙන්වා ඇති PQ ඒකලිත ලෝහ දණ්ඩකින් සමානයිත බ්ලා 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 v වේගයකින් යනවලු t සමානයි බිඳුවේදී PQ අක්ෂය හරහා සමපාත වෙනවලු ශ්‍රාව ඝනත්වයේ බීලු බ්ලා 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 ඔහොම කතන්දර ගොඩක් කියනවා. ඉතින් අපි උත්තර ටික දිහා බලමු. 1 2 3 4 5. මේ උත්තර 5 දිහා බැලුවම ඔයගොල්ලන්ට පේනවා එක උත්තරයක් නිකන් මේ එච්චර ගැලපෙන්නේ නැති එකන්නේ. උඩටයි යටටයි දෙකටම ගිහිල්ලා තියෙනවා. දැන් මේකේ යටට විතරයි මේකේ උඩට විතරයි මේ දෙකෙත් උඩට විතරයි. මේක මේ අක්ෂයෙන් උඩටයි යටටයි දෙකටම ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඒක එච්චර ගැලපෙන්නේ නැතුව ඉතින් මොකද හිතන්නකෝ මේ උඩටයි යටටයි දෙකම යන එකක් කියලා. ඒක දැක්ක ගමන් ළමයි පළවෙනි උත්තරේ ගහනවනේ. ඉතින් ප්‍රොෆෙසර්ස්ලා එච්චර ලේසි හින්ට් එකක් දෙන එක නෑ. 49 වෙනි ප්‍රශ්නේ හින්දා ඒක හින්දා අපිට ඒක අයින් කරත හැකියි. ඊට පස්සේ බලන්න මේ ඉතුරු උත්තර 4ෙම උත්තර 3කම මෙහෙම උඩට ගිහිල්ලා තියෙන්නේ. මේක විතරක් තමයි මේ අක්ෂය දිගේ යන්නේ. ඉතින් ඕකත් ප්‍රොෆෙසර්ස්ලා හිතනවා ළමයෙක් දැනගත්තොත් මේක අනිවාර්යයෙන්ම සැරෙන් සැරේ බිඳුව වෙනවා කියලා කිලිම මෙයා මේකට ගහනවා. ඉතින් එහෙනම් මේ තුනම අයින් කරන්න පුළුවන් නේ. ඉතින් එහෙම කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අර එලිමිනේෂන් මෙතඩ් එකට ගියත් වැරදි උත්තර ප්‍රමාණයක් ඉතුරු වෙන්න තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒකින්ද අපිට මේකත් අයින් කරන්න පුළුවන්. දැන් බලන්න උත්තර 3යි ඉතුරු වෙලා තියෙන්නේ. මේ උත්තර මේ වැඩි හරියකම වගේ තියෙන උඩට නේද? මේකෙත් උඩටනේ. හැබැයි මේ එකක විතරක් යටට තියෙනවා. ඉතින් ආයෙත් එහෙමයි. ළමයෙක් හිතුවොත් හරි දිශා වෙන්නේ මේ පැත්තට කියලා එයා කෙලින්ම දෙවෙනි උත්තරේ විතරයි යට තියෙන්නේ. එහෙම කරන්නත් ඊට දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකින්ද ඒක වෙන්නත් බෑ. එතකොට අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ උත්තර දෙක විතරයි. ඊට පස්සේ බලන්න මේක පටන් ගන්නෙ 0 වලින්. මෙන්න මේ දෙක පටන් ගන්නෙ 0 වලින් නෙමෙයි. මේක පටන් ගන්නෙත් 0 වලින්. හැබැයි
දැන් බලන්න මේකෙම අනිත් එක නේද මේකේ තියෙන්නේ. මේ දෙකම දෙන්න ඇත්තේ හිතන ළමයා තෝරගන්න හරි හැඩේ මේක කියලා. හැබැයි ළමයට දිශාව වැරදුනොත් ළමයා යන්නේ මෙන්න මේ උත්තරේට. අන්න එතනත් ළමයා හරි හැඩේ තෝරගත්තත් ළමයට දිශාව වැරදිලා හරි පැටලෙන්න කියලාත් දන්නේ මේ උත්තර දෙකම දුන්නේ. එහෙනම් මේ උත්තර දෙකෙන් එකක් තමයි අන්තිම උත්තරේ වෙන්න ඕන. හැබැයි අපි කලින් මේ උත්තරේ අයින් කරන්නේ ඇයි? අනිත් ඔක්කොම උඩට තියෙන හින්දා. එහෙනම් මෙන්න මේක තමයි හරි උත්තරේ වෙන්න ඕන. ඉතින් බලන්න ඔය 49 වෙනි ප්‍රශ්නේ. 49 වෙනි ප්‍රශ්නේ ගිහම පොඩ්ඩක් නිකන් සීරියස් ප්‍රශ්නයක් වගේ කියලා හිතුවා. ප්‍රශ්නේවත් කියවන්න ඕනුන්නේ නෑ නේද? ඉතින් ඔය වගේ තමයි සමහර ටැක්ටික්ස් තියෙනවා. ඒවා දැනගත්තාම අපේ ජීවිතේට උනත් අදගත්. හරියට දේ හරි අවබෝධයක් තියෙන්න ඕනේ නැහැ. හැබැයි ඊට වඩා මොලෙන් කල්පනා කරලා ගේම් එක ගහන්න පුළුවන්. හැබැයි මේ කියවුණු ක්‍රම වලින් වැරදි අවබෝධයක් ගන්න එපා. අපිට මේ ටැක්ටික්ස් කියන ඒවා ජීවිතේට ඕන. ඒවා පාවිච්චි කරන්න හරි තැනට පාවිච්චි කරන්න දැනගෙන ඉන්න ඕන. ෆිසික්ස් දැනුමත් අනිවාර්යෙන් අවශ්‍යයි මේ වගේ පේපර් එකකදී. බට් මේක මෙහෙම කරා කියලා ඒක පව් නෑ. බය වෙන්න එපා. ඉතින් ඔය වගේ කෙටි ක්‍රම යූස් කරලා හරි පුළුවන් තරම් MCQs ගහගන්න බලන්න. මොකද දැනුම අත්‍යවශ්‍යයි. දැනුම තිබ්බත් අපි ඉන්නේ ලංකාවේනේ. සෝ ලකුණු කීයක් හරි තියෙන්න ඕන. සෝ MCQ ටික හරි එහෙම කොට දාගන්න බලන්න. කනා ගහද්දි නිකන් ගොනා වගේ කනා ගහන්න එපා. පොඩක් හිතලා කනා ගහන්න. මාත් එහෙම කරලා තියෙනවා ඕන තරම්. එහෙනම් පස්සේ සෙට් වෙමු. බයි.